කෝපන්තරෙන්ද මල්ලි උක්කුව තාමනේ. ඕක කියන වෙලාවකට එනවද බං? දැන් ඒ තඩි වලේ අයියේ. ඔයා දැන් ෆ්‍රී ෆයර් ගහන්නේ නැහනේ. ඔයාගේ account එක මට දෙනවා. දෙනවා පොඩි එකාට කීපය. ගිහලා පතක් පාඩම් කරපන්. කවුද බං මූ එක්කන් ආවේ? අන්න තඩි බඩේ අයියේ. අන්න ඔක්කුම් අයියනවා. කොල්ලෝ ටික පොඩ්ඩක් පරක් වුණා බං එන්න. ඒක නෙමෙයි ඔක්කුව. දැන් උඹ මොකටද අපිට එන්න කිව්වේ? අදෙන්ට. මේ තඩි බඩේ උඹලා ඔක්කොම හපංකෝ. මං අද ෆිල්ම් එකක් බැලුවා හොඳද? රංකවිට කියලා බං. අඩෝ රංකවිට එකේ අපි හිතන දේ දෙනවා බං. අපි ඒක හොයාගත්තු මරු හොඳේ. අඩේ සිරාවට මමත් අහලා දෙනවා බං ඔක් ගැන. ඔය බොරු වෙන්නේ නැති බං. අපි නිකන් ඉන්නේ. හොයනවා නම් හොයලා බලමු ඉතින්. මොකෝ කියන්නේ කොල්ලෝ සෙට් එක වැඩේට බහිමුද? හරි අපි වැඩේට බහිමු වෙන. මේ ඒක නෙමෙයි. අහපල්ලකෝ. දැන් අපි යන්න ඕන ඔක්කොටම කලින් අර පන්සලේ ඉන්න මාමම හම්බෙන්න. මාවම හම්බෙලා එයාගෙන් අහන්න ඕන විස්තර ටික. එයා දන්නවනේ බං අපිට වඩා. අපි පොඩ්ඩක් අහලා බලමු. යම. මේ අර පන්සලේ මාම ඉන්නවද දන්නේ නැහැ බං. මොනින්දහන් කතා කරලා බලන්න. ඔව්ලා මේ කියන්න ආපු කාරණාවද? මේකයි මාමේ අපි ආවේ කාරණාව. අර අංකවිට කියලා තියෙන එක. අන්න ඒක ගැන පොඩි විස්තර වගේක් අහගන්න ආවේ. ළමයි ඔයගොල්ලෝ අර බුබුලු එකා ගැන අහන්න. මොකද ළමයි එක පාටම හොයන්නේ. නෑ මාමේ. ඒක ගැන පොඩ්ඩක් දැනගන්න ආවේ. ළමයි රංකවිට ගැන කියන්නේ රංකවිට ආරක්ෂා කරන්න ඉන්නව බුබුලු එකේ. ඔයගොල්ලෝ යන්න ඕන රෑ 12ත් එකත් අතර කාලෙදී. ඔයගොල්ලෝ ගිහිල්ලා මේකට අර ඇස් වලට ගහන්න බුබුලු එකාගේ පේනෙන්න ගහන්න වගේ ඇහැට ගහන්න තියෙන එක ಜಾති වගේ. අන්නේ ටික ඔයගොල්ලෝ හොයාගන්න ඕන. මං කියන්නම්. ඔයගොල්ලෝ මොකක් හරි ලියා ගන්නකො. මීකිරි අලු අඹ සහ ඒවා තවරලා ඇස්වල ගා ගන්න ඕන. එතකොට ඔබට බුබුලු යකාව දැක ගැනීමට හැකි වෙනවා. හරිද ළමයි? හරි මාමේ. බොහොම ස්තුතියි. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්කෝ. ළමයි ඕගොල්ලෝ මේක ගන්නවා නම් බොහොම පරිස්සමෙන්. මේ බුබුලු යකා එක එක වෙස්මාරු කරනවා. ඔයගොල්ලෝ එතකන් පාන්දර 5-6 වෙනකම්ම ඔයගොල්ලෝ ආරක්ෂිතව ගහකට හෝ වෙලා ඉන්න ඕන. අබ ගහක් ඒ වගේ ගහකට වෙලා ඔයගොල්ලෝ නැගලා ඉන්න ඕන. එළි වෙනකන්. ඊට පස්සේ බුබුලු යකාට එළි වුණාට පස්සේ හිරු කිරනවාදිසි යාට ඉන්න බෑ. ඊපස්සේ එයා යනවා. හරි මාමේ. අපි එහෙනම් ගිහිල්ලා එන්න. හරි. ඔයගොල්ලෝ බොහොම පරිස්සමින්. මේ කියන්නේ දැන් කට්ටිය ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ. අපේ ගෙදර ඔක්කොම තියෙනවා බං මේ කියපු යාදි. අලු තියෙනවා, අඹ තියෙනවා. මේ කිරි තියෙනවා. අපි එහෙනම් යමන් අර මිස්ටරෙන් හදන්න. නැත්තම් උඹලා ඔහොම දාන්න මං අරන් එන්න. හරි ඔබ කෙනෙක් ගිහලා අරන් වරෙන්කෝ. අඩෝ ඒක ගත්තොත් අපි ගොඩ නේ බං අපි කට්ටිය. උඹ මොනවාද ගන්න ඉතින් ඒක හරි ගියේ. අඩේ මට කෙල්ලෙකුත් නෑ බං. මං කෙල්ලෙක් ඉල්ල නෑ. උඹ අරන් ආවද බං අර ටික? ඕ ඒ ටික ගෙනාව. ඒක හදලා තින්නේ. දැන් අපි යන් අපේ ගෙදර උඹන් රෑ වෙනකන්. යමන්කෝ අපේ ගෙදරට. මේ මට දීපන්කෝ ගේන්නක් ගහන්න උඹ තනියෙන් ගහන්න තඩි බඩ. මටත් ඕනේ. ගනින්. මේකේ ෆ්‍රී ෆයර් නැද්ද බං? ෆ්‍රී ෆයර් එකක් ගහමුකෝ. තියෙනවා ගහපන්. මේක නෙමෙයි වෙලාව කීයද ඔක්කොම? වෙලාව 11:00මාරයි බං. මේ දැන් ගේම් ගහන එක නවත්තලා යමන්නේ රංකවිට ගන්න. යම. කෝබන් තාමනේ. ඕමිදාන් එංගියෝක. අඩෝ වැස්ස පටන් ගත්ත නේද බං? මේක නෙමෙයි. දැන් මේ බබුලයක් ඇහිල්ලා ඉන්නේ. මොකෙන්ද රංකවිට ගත්තා? දිව්වේ. උඹලා දුවපන් මං එන්න කෙනෙක් උඹලා දුවපන්. දුවලා ගිහලා ගස් වලට රඟා මාත් ගහගෙන නගින්න. එයාලා අර කළු පාට කෙවිත තියෙන්නේ ඒක නේද බලන්න කෙවිත? අඩෝ
මේ මං එහෙනම් දුවලා ගිහිල්ලා අරගන්න. උඹලා වලයල්ලේ. බයද අප්පා උඹෝ. කෙවිඩ ගත්ත දුවන්න ඕන ඉන්නට. කෙවිඩ සාක්කුවට දාගන්න ඕන. ඒ කෙවිට දීලා ඵලයන්. මගේ කෙවිට දීපා. පුටා අරු දැක්ක නේද? ඉන්නට යන්න ඕන. දුවපල්ලා. හිටපන්. ඔහොම ඉඳපන්. මගේ කෙවිට දීපන්. මගේ කෙවිට ගත්තා. මුම්. එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඔක්කොම ඉවරයක් කරනවා. උක්කුම් ඊරෑ උඩ මොකක් වුණාද දන්නේ නැහැ නේද බං? අපිට අරුව හොයාගන්න බැරුව අපි ජීවනේ කැලේ. ඕයි මං ගහ උඩ බං. බලා අනේ මන් දවා. ඊයේ මාව දාලා ගියානේ. ඌ ඇවිල්ලා එක එක වේස්මාරු කරා යකෝ. මං හෙන බයේ ඉඳලා. බලා අනේ මන් දවා උඹලා ගිහිල්ලානේ. උඹලා යාළුවෝද බං? හරි ඒක නෙමෙයි මෙතෙන්ට වරෙන්ගු. ඒ උක්කුවා කෙවිඩ ගත්තද බං? අඩෝ ඊයේ අපි දෙන්න මායි දඩි බඩේ මේ උන් යද්දි අපිව වලකට වැටුණා බං. ඒකයි බං එන්න බැරි වුනේ. ඔබ දන්නවනේ. ඔබට බොක්ක උනක් දෙනවා කියලා අපි තුන් දෙනා. ඒකයි බං උනේ. රංකවිට ගත්තා බං. මම ඉඳහන්කො මං ගන්න. මම මේ සාක්කුවේ ගහන් ආයේ බං. කොහමද බාන්නේ? මේ අපි තට්ටු දෙකේ ගියම්ම වුණද බං. ඒ කුඩට වෙලා අපි තුන් දෙනා ඉමු. ඒ පුළුවන් නම් හිට කරලා බලන්න. ඕකේ පුළුවන් ද කියලා එක් කරන්. අපිට තට්ටු දෙකේ ගියම්ම වල දෙන්න ඕනේ. කොහමද වැඩේ රංකවිට? අපි දැන් වහල උඩ ඉන්නේ යකෝ. බලපන් උස. අඩේ සිරාවට මරු බං.